ඔබ අඳුරට බිය නොවන්න පුළුවන්. නමුත් අඳුරේ සැඟවුණු අපේ ඇස්වලට නොපෙනෙන ලෝකයට ඔබ බිය නැතිද? වසර ගණනාවක් තිස්සේ සාක්ෂි සහිතව වාර්තා වූ ලෝකයේ වඩාත්ම භයානක සහ අදහාගත නොහැකි වූ සත්‍ය හොල්මන් කතා 5ක් තමයි ගවේෂකයා අද ඔබ වෙත ගෙන එන්නේ. වීඩියෝ අවසන් වන විට ඔබ ඔබේ නිවසේ තනි වී සිටින්නේ නම් වටපිට බැලීමට ඔබට සිදුවෙනවා. අපි පටන් ගමු. නොම්බර 1 ඇමිටිවිල් ත්‍රාසය. අපි ආරම්භ කරන්නේ ලෝකයේ වැඩිම චිත්‍රපට සහ පොත් ලියවුණු හොල්මන් නිවසින්. නිව්යෝර්ක්හි ඇමිටිවිල් නිවස. 1974 දී රොනාල්ඩ් ඩිෆෝඩ් නම් තරුණයා තම මුළු පවුලම නිදා සිටියදී ඝාතනය කළා. ඔහු පැවසුවේ කුමක් හෝ බලවේගයක් තමාට එසේ කිරීමට අණ කළ බවයි. වසරකට පසු රියෝට් සහ කතිල්ලොට්ස් පවුල මෙහි පදිංචියට ආවා. නමුත් දින 28ක් ඇතුළත ඔවුන්ට සිදු වූ දේ අදාහගත නොහැකි. බිත්තිවලින් ලේ ගැලීම, රාත්‍රියේ කෑගැසීම්, නොපෙනෙන බලවේගයන් නිසා ක්‍රොස්ට වද දීම. ඔවුන් පැවසුවේ එම නිවස තුළ යක්ෂයෙක් සිටින බවයි. නොම්බර 2 එන්ෆීල්ඩ්හි පෝල්ටර්ගීස්ට්. 1977 දී ලන්ඩනයේ එන්ෆීල්ඩ් නගරේ පවුලකට මුහුණ දීමට සිදු වූ මෙම සිදුවීමට පොලිසිය පවා සාක්ෂි දුන්නා. එක් දිනක් නිවසේ දේවල් තනියම චලනය වන්න පටන් ගත්තා. පුටු විසිවෙන්න ගත්තා. බිත්තිවලට තට්ටු කරන ශබ්ද ඇසුණා. මේ සියල්ල කැමරාවල පවා සටහන් වුණා. වඩාත්මක භයානකම දේ වූයේ ජැනෙට් නම් දියණියගේ ශරීරයට ජැක් නම් වැඩිහිටි ආත්මයක් ඇතුළු වී කතා කිරීමයි. මේ සිදුවීම වසර 2කට ආසන්න කාලයක් පැවතුණා. මේවා හුදු මායාවක් කිසිවෙකුට බැහැර කළ නොහැකි. 3 බෙල් මායාකාරිය. 1817 දී ඇමරිකාවේ ටෙනසීහි බෙල් පවුලටම ආත්මයකින් වද දීම ආරම්භුණා. මේ ඇමරිකාවේ නීතිමය වශයෙන් පිළිගත් එකම හොල්මන් සිද්ධියයි. කේට් නම් වූ දරුණු මායාකාරියකගේ ආත්මයක් ජෝන් බෙල් නම් පියාට පහර දෙන්න පටන් ගත්තා. ඇය ඔහුට පහර දී ඇදගෙන ගොස් අවසානයේ ඝාතනය කළ බවට විශ්වාස කෙරෙනවා. මෙම ආත්මය ඉතාම දරුණු වූ නිසා එදා ඇමරිකාවේ අනාගත ජනපති ඇන්ඩ්‍රියු ජැක්සන් පවා මෙම සිදුවීම ගැන සොයා බැලීමට පැමිණි බව පැවසෙනවා. අවසානයේ ඔහු බිය වී මෙම යක්ෂණියට වඩා යුද්ධයකට යාම හොඳයි කියා පාලා ගියා. නොම්බර 4 කුවෙන් මේරි නෞකාව. නැවක සිටියදීත් ඔබට මරණයේ බිය දැනිය හැකිද? මේ රුධිරු නෞකාව 1936 සිට අද දක්වා ගූඩ් ෂිප් එකක් ලෙස ප්‍රසිද්ධයි. දෙවන ලෝක යුද්ධ සමයේ මෙම යුද්ධ නෞකාවක් ලෙස භාවිතා කළ අතර එහිදී බොහෝ නැවියන් සහ සේවකයන් අවාසනාවන්ත ලෙස මිය ගියා. අදටත් මෙහි ඇති තටාකයේ පිහිනීමට ගොස් දියේ ගිලී මිය ගිය දැරියකගේ ආත්මය පෙනෙනවා. කාමර බණමඩවල සීතල දැනෙනවා. මේ නෞකාව අද විවේකීව තිබුණත් එහි ආත්මය කිසිදා විවේක ගන්නේ නැහැ. නොම්බර 5 පියාඹන ලන්දේසි නැව. The Flying Dutchman ලෙසත් මේක හඳුන්වනවා. අවසාන කතාව මුහුදේ සැරිසරන භයානකම පුරාවෘත්තය. මේ නැව සාමාන්‍ය නැවක් නෙවෙයි. එය ශාපලත් ආත්මයක්. පුරාවෘත්තයට අනුව හෙන්රික් වෑන් ඩිය ඩිකන් නම් කපිතාන්වරයා දැඩි කුණාටුවකදී පවා කේප් ඔෆ් ගුඩ් හෝප් වටා යාත්‍රා කිරීමට උත්සාහ කළා. ඔහු පැවසුවේ මම දෙවියන් අවශ්‍ය වූවන් යන්නෙමි කියායි. මෙය නිසා ඔහුට ශාපයක් ලැබුණා. මේ ශාපය නිසා අදටත් ඔහුගේ නැව විනාශ වූ තත්වයෙන් මුහුදේ සැරිසරනවා. මෙම නැව දුටු කිසිදු නෞකාවක් නැවත වරායට පැමිණියේ නැහැ. මේ අභිරහස තවත් විසඳීමක් නැත. මේ කතා 5න් ඔබට වඩාත්ම බියක් දැනුනේ කුමන කතාවටද? ඔබත් මෙවැනි අභූත සිදුවීම් වලට මුහුණ දී ඇතනම් පාලින් කමෙන්ට් කරන්න. ඔබ තවමත් නිවසේ තනිවී සිටින්නේ නම් වටපිට බලා ගන්න.
ඊළඟට අපේ ගවේෂණයට සම්බන්ධ වීමට ගවේෂකයා සබ්ස්ක්‍රයිබ් කරන්න.